ලංකාවේ මාකට් රීඩින් කම්පැනි එකක් එකම ප්‍රොඩක්ට් එක ප්‍රයිසස් දෙකකට අපිට විකුණනවා කියලා කිව්වොත් ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන්. බලමු. මෙල්බන් ලෙමන් පෆ්. මම පර්සනලි ආසම ප්‍රොඩක්ට් එකක්. මෙල්බන් කම්පැනි මේගොල්ලන්ගේ එකම වොලියුම් ප්‍රොඩක්ට් එක ප්‍රයිසස් දෙකකට විකුණනවා. මම මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි ගැන කතා කරන්නේ නැහැ. මේගොල්ලන්ගේ ප්‍රයිසිං ස්ට්‍රැටජි ගැන තමයි බලන්න යන්නේ. මෙල්බන් ලෙමන් පෆ් ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 250යි. ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 250යි නම් ග්‍රෑම් 400 පැකට් එකක් කීයක් තියන්න පුළුවන්ද? රුපියල් 500ක් තියන්න පුළුවන්. හැබැයි ග්‍රෑම් 400 පැකට් එකෙන් MRP රුපියල් 540. ඔයගොල්ලන්ට දැනුත් සුපර් මාකට් එකට ගිහිලා ඒ ප්‍රයිස් එක චෙක් කරගන්න පුළුවන්. මෙල්බන් කම්පැනි අපෙන් රුපියල් 40ක් වැඩිපුර අය කරනවා. මේකට රීසන්ස් ගොඩක් තියන්න පුළුවන්. for example ඒගොල්ලන්ගේ ග්‍රෑම් 400 පැකට් එකකින් පැක් එකේ කොස්ට් එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි කස්ටමර් කෙනෙක් කන්සියුම් කරන්නේ පැක් එක නෙමෙයි. ඒ ප්‍රොඩක්ට් එක. හරි. දැන් අපි පොඩි කැල්කියුලේෂන් එකක් දාලා බලමු. ලංකාවේ ප්‍රසිද්ධ සුපර් මාකට් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ අවුට්ලට්ස් 500කට වැඩි ලංකාවේ තියෙනවා. ඒකෙන් ඒගොල්ලන්ගේ සුපර් මාකට් 250කින් මේ ප්‍රොඩක්ට් එක ලිස්ට් වෙලා කියලා අපි හිතාගමු. දැන් අපි බලමු. එක සුපර් මාකට් එකෙන් දවසකට මේගොල්ලෝ පැකට් 5ක් විකුණනවා නම් රුපියල් 40 ගානේ මේ කම්පැනියට රුපියල් 200ක් ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට අපි මේ රුපියල් 200 7න් වැඩි කරලා බැලුවොත් සතියකට මේගොල්ලන්ට 1400ක් ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. මේ 1400 අපි 4න් වැඩි කරලා බලමු. එතකොට මාසෙකට මේගොල්ලන්ට 5600ක් ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. දැන් මේ 5600 අපි 12කින් වැඩි කරලා බලමු. එතකොට අවුරුද්දකට මෙල්බන් කම්පැනියට 67200ක් ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. මේක එක සුපර් මාකට් එකකින් අවුරුද්දෙන් හම්බ වෙන්න ප්‍රොෆිට් එක. දැන් මේ 67200 අපි සුපර් මාකට් 250කින් වැඩි කරලා බලමු. එතකොට ඒ පුංචි රුපියල් 40න් මේගොල්ලෝ අවුරුද්දකට එක සුපර් මාකට් එකකින් සුපර් මාකට් 250කින් මේගොල්ලන්ට හම්බ වෙන ප්‍රොෆිට් එක 1,68,00,000ක් මේගොල්ලන්ට හම්බ වෙනවා. දැන් ඔයගොල්ලෝම කැල්කියුලේට් කරලා බලන්න. ලංකාවේ කොච්චර shops තියෙනවද? කොච්චර මේගොල්ලෝ අවුරුද්දකට විකුණනවද? එතකොට මේගොල්ලන්ට මේ එකම ප්‍රොඩක්ට් එකකින් කොච්චර profits හම්බ වෙනවද කියලා. මේ ඉන්ෆර්මේෂන් ඔයගොල්ලන්ට useful කියලා මම හිතනවා. මේ වගේ ගොඩක් ඉන්ෆර්මේෂන් දැනගන්න ඕන අපේ channel එක follow කරලා තියාගන්න. මම රාම්. See you.